Hello guys, සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔන්න අද ඔයාලා එකතු වෙලා ඉන්නේ Wave Tips අපේ YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් guys අද මම ඔයාලට අරන් ආවා download manager එකක්. ඉතින් මේක හැමෝම use කරන download manager software එක. ඉතින් මේකෙදී තියෙන විශේෂත්වය තමයි ඔයාලට මේක activate කරගන්න විදිය මම දැන් අද වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අද ඔය subscribe කරන්න මතක් කරන්න එපා. ඒ වගේ තමයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් guys වැඩි කතා ඕනේ නැහැ. අද අපි යමු වීඩියෝ එකට. හරි guys ඉතින් ඔයාලට මුලින්ම මෙන්න මේ ෆයිල් එක download කරගන්න වෙනවා. ඉතින් මම මේකට අදාළ link එක දාලා තියෙනවා මගේ description එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ software එක ඒකට ගිහිල්ලා download කරලා අරගන්න. ඉතින් ඔයාලා මේක download කරගත්තට පස්සේ ඔයාලා ඒක extract කරගන්න මෙන්න මේ විදිහේ ෆයිල් එකක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් මේකට අදාළ password එක මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක වීඩියෝ එක බලන ගමන්ම බලා ගන්න මොකද්ද password එක කියලා. ඉතින් මෙන්න මේ folder එක ඔයාලා extract කරගත්තට පස්සේ මෙන්න මේක open කරගන්න. ඉතින් මේක open කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ෆයිල් තුනක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ idman කියන exe ෆයිල් එක run කරන්න ඕනේ. ඉතින් මේ විදිහට run කරාට පස්සේ ඔයාලගෙන් අහනවා මේක install කරන්නද කියලා. ඉතින් මේකට yes දෙන්න. ඉතින් මේ විදිහට ඔයාලට එනවා. ඊට පස්සේ language එක select කරන්න. ඉතින් මේක English තියලා ඔයාලා okay කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහේ setup එක. ඉතින් මේකේ next කියන එක දෙන්න. මෙන්න මෙතන tick එකක් දීලා ආයේ next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේක install කරගන්න ඕනේ තැන select කරන්න. ඉතින් මේකෙදි මම තියෙන විදිහටම තියලා next කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට එනවා තව පාරක් next කරන්න. ඉතින් මේක next කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ PC එකට මේ software එක install වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන finish කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලගේ PC එකට සාර්ථකව දැන් අපි මේ download manager එක install කරලා ඉවරයි. ඉතින් ඔයාලට එනවා මෙන්න මේ වගේ extension එක දාගන්න කියලා message එකක්. ඉතින් මේක ඔයාලට දාගන්න ඉතින් මම පෙන්නන්නම්. ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මෙතන close කියන එක click කරලා මේක close කරගන්න. හරි guys දැන් අපි බලමු කොහොමද මේ extension එක දාගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ browser එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන පොඩි menu එකක්. මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයාලට තියෙනවා මෙන්න මේකේ extension and themes කියලා එකක්. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් මේකේ පොඩ්ඩක් පල්ලෙහාට ආවම තියෙනවා find more add-ons කියලා එකක්. මේකට යන්න. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ website එකක්. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා search bar එකක්. ඉතින් මෙතන ඔයාලා type කරන්න IDM කියලා. ඉතින් guys මේ විදිහට search කරාම ඔයාලට එනවා මෙන්න මේ විදිහට මුලින්ම එන එක. ඉතින් මේක click කරන්න. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ එකක්. ඉතින් මේකෙදි මම install කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් extension එක install කරගන්න. ඉතින් දැන් මේකේ ඔයාලට මෙන්න මෙතන install කියලා තමයි පෙන්නන්නේ. දැනට මගේ මේකේ තියෙන හින්දා මගේ remove කියලා පෙන්නන්නේ button එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන install කියන button එක click කරලා මේ extension එක install කරගන්න. ඉතින් ඔයාලගේ හැම browser එකටම මේ විදිහට තමයි මේ extension එක දාගන්න තියෙන්නේ. දැන් ඔයාලට මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ download manager software එක. ඉතින් දැන් අපි මේක මෙන්න මේ විදිහට active කරගන්න ඕනේ. හරි guys ඊගාවට ඔයාලා එන්න ඕනේ මෙන්න මේ folder එකේ තියෙනවා මෙන්න මෙතන තවත් folder එකක්. මේක ඇතුළට යන්න. මේක ඇතුලේ තියෙනවා guys මෙන්න මේ විදිහට exe file එකක්. ඉතින් ඔයාලට තියෙන්නේ exe file එක මෙන්න මේක run කරන්න. මේක double click කරාම ඔයාලට මෙන්න මේ වගේ message එකක් එනවා. මේක yes දෙන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ පොඩි software එකක්. ඉතින් මේකේ අලුත් version එක ගන්න ඕනේ කියලා ඔයාලට message එකක් ආවොත් මේක no කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා IDM කියලා එකක්. මෙන්න මේකට click කරන්න. ඊට පස්සේ ඔයාලගේ software එක සාර්ථකව දැන් active වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් download manager එක open කරලා මේක වැඩ කරනවද කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් exit කියන එක දෙන්න. ඊට පස්සේ මේ folder එකත් මම close කරගන්නවා. දැන් අපි බලමු download manager එක open කරලා අපේ software එක දැන් හරියට වැඩ කරනවද කියලා. ඉතින් මේ විදිහට මම මේක close කරගන්නවා. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා registration කියලා tab එකක්. ඉතින් ඒකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ආයෙත් registration කියලා එකක්. මේක click කරන්න. ඉතින් guys ඔයාලට පේනවා ඇති දැන් අපේ download manager software එක දැන් active වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේක
ලයිෆ් ටයිම් යූස් කරන්න. ඉතින් මේ ට්‍රික් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. ඉතින් මේකට දාලා පාස්වර්ඩ් එක මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා පාස්වර්ඩ් එක දැනගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගයිස් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.